යාළුවෝ හැමෝම SS Story Tube channel එකට ආදරෙන් පිළිගන්නවා. අපි අද පැහැදිලි කරන්න යන්නේ 2017 දී එළි දැක්වුණු සයිකොලොජිකල් හොරර් ෆිල්ම් එකක් වන Get Out චිත්‍රපටිය ගැන. මම මේ චිත්‍රපටිය ගැන වැඩි විස්තර කතා කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයාලා වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතෙනවා නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. අපි එහෙනම් කෙලින්ම කතාවට යමු. ක්‍රිස් කියන්නේ කළු ජාතික තරුණයෙක්. හැබැයි ඔහුගේ පෙම්වතිය රෝස් සුදු ජාතික තරුණියක්. මාස 4ක පමණක කාලයක සිට ඔවුන් පෙම්වතුන් ලෙස ආශ්‍රය කරනවා. ඉතින් රෝස්ට උවමනා වෙනවා ක්‍රිස්ව තමන්ගේ දෙමව්පියන්ට අඳුන්වලා දෙන්න. නමුත් ඔහු කළු ජාතිකයෙක් නිසා රෝස්ගේ දෙමව්පියන් ඔහුව කොහොම පිළිගනීද? ඔහුව කොන් කරයිද? ඔවුන්ගේ ආදර සම්බන්ධතාවයට රෝස්ගේ ගෙදරින් විරුද්ධ වෙයිද? ඉතින් ක්‍රිස් ටිකක් විතර බයේ ඉන්නේ ඇයගේ දෙමව්පියන් මුණ ගැහෙන්න. නමුත් රෝස්ගේ බලකිරීම නිසා ඔහු සතියන්තයේ රෝස්ගේ ගෙදර යන්න කැමති වෙනවා. රෝස්ගේ දෙමව්පියන්ගේ ගෙදර යන්න කලින් ක්‍රිස් ඔහුගේ යාළුවා වන රෝඩ්ට කෝල් කරලා කියනවා ඔහු ගෙදර නැති නිසා ඔහුගේ බල්ලව ටිකක් බලා ගන්න කියලා. රෝඩ් කියන්නේ ක්‍රිස් වගේම කළු ජාතිකයෙක්. ඒ වගේම ඔහු ආරක්ෂක නිලධාරියෙක් විදිහට සේවය කරා. ඉතින් රෝස්ගේ ගෙදරට ඔවුන් දෙදෙනා ආවට පස්සේ රෝස්ගේ දෙමව්පියන් ක්‍රිස්ව සුහදව පිළිගන්නවා. ක්‍රිස්ට තේරුම් යනවා ඔහු රෝස්ගේ දෙමව්පියන්ට බොරුවට බය වුණේ කියලා. මොකද ඔහු හිතපු තරම් ඔවුන් නපුරු මිනිසුන් නෙමෙයි. රෝස්ගේ තාත්තගේ නම ඩීන් ආමිටෙක්. අම්මගේ නම මිසි ආමිටෙක්. ඉතින් කතාබහ අතරතුර ක්‍රිස් දැනගන්නවා රෝස්ගේ තාත්තා ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙක් බවත් ඇගේ අම්මා මනෝවෛද්‍යවරියක් බවත්. රෝස්ට තව මල්ලි කෙනෙකුත් ඉන්නවා ජෙරමි කියලා. ඔහු තාත්තා වගේම වෛද්‍ය විද්‍යාව ඉගෙන ගනිමින් තමයි හිටියේ. ඩීන් ක්‍රිස්ට නිවස හා වටපිටාව පෙන්වන අතරේදී රෝස්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යෙදিলা ඉන්න ඔහු වගේම තව කළු ජාතික කාන්තාවක් හා කළු ජාතික පිරිමියෙක් සිටින බව ක්‍රිස් දකිනවා. ක්‍රිස් ඔවුන් ගැන අහන්න කලින්ම ඩීන් ඔහුට කියනවා ඒ දෙන්න තමයි ඔහුගේ වයසක අම්මවයි තාත්තවයි බලාගත්තේ කියලා. ඩීන්ගේ අම්මයි තාත්තයි මැරුණට පස්සේ ඔවුන්ට යන්න එන්න තැනක් තිබුණේ නැති නිසා ඩීන් ඔවුන්ව නිවසේම තියාගත්තා කියලාත් කියනවා. ඩීන් ක්‍රිස්ට කියනවා 1936 දී ඔලිම්පික් මැරතන් ක්වොලිෆයි රවුන්ඩ් එකේදී ඔහුගේ තාත්තා දෙවනියා වුණා කියලා. එහිදී පළමුවැනියා වෙලා තිබ්බේ ජෙසි ඕවෙන්ස් කියලා කළු ජාතික පුද්ගලයෙක්. හැමදේම සාමාන්‍ය විදිහට තිබුණත් මේ නිවසේ වැඩකරුවන් දෙදෙනා වන වෝල්ටර් හා ජෝර්ජිනා නම් අසාමාන්‍ය විදිහට හැසිරෙන බව ක්‍රිස්ට අවබෝධ වෙනවා. ඒ දින රාත්‍රියේ කෑම මේසේදී රෝස්ගේ මල්ලි ජෙරමිව ක්‍රිස්ට මුණ ගැහෙනවා. රෝස්ගේ අම්මා හා තාත්තා ක්‍රිස් සමග සුහදශීලීව කතා කරත් ජෙරමිට නම් ක්‍රිස්ව රිස්ුවේ නැහැ. තම සහෝදරයාගේ නරක හැසිරීම ගැන රෝස් කනගාටු වෙනවා. නමුත් ක්‍රිස් ඒ ගැන වැඩි සැලකීමක් කරන්නේ නැහැ. රාත්‍රී ආහාරයෙන් පසු නිදා ගැනීමට සූදානම් වුණත් ක්‍රිස්ට නිින්ද යන්නේ නැති නිසා ඔහු ධූමපානය කිරීමට නිවසෙන් එළියට පැමිණෙනවා. එහිදී නිවසේ වැඩකාරයා වන වෝල්ටර් තමන් සිටින දිශාවට ඉතා වේගෙන් දුවගෙන එන බව ක්‍රිස් දකිනවා. වෝල්ටර් ඔහු ළඟටම ඇවිත් ආපසු අනිත් පැත්තට දුවනවා. ඔහු විතරක් නෙමෙයි. ජෝර්ජිනත් තමන්ගේ කාමරයේ අසාමාන්‍ය විදියට හැසිරෙන ආකාරය ඔහු දකිනවා. ක්‍රිස් නැවතත් නිවස ඇතුළට යන විට රෝස්ගේ අම්මා පුටුවක වාඩි වී සිටිනවා. ඇය ඔහුට ඇගේ ළඟින් ඉඳ ගන්න කියලා කියනවා. ක්‍රිස්ව මෝහනය කරලා ඒ මගින් ඔහුගේ ධූමපානය කරන නරක පුරුද්ද නැති කරන්න පුළුවන් බව පවසන ඇය සැරෙන් සැරේ වීදුරුවකට තට්ටු කරමින් ඔහුව මෝහනය කරන්න පටන් ගන්නවා. මෝහනය කරන අතරතුර ඇය ක්‍රිස්ගේ මියගිය අම්මා ගැන විස්තර ඔහුගෙන් අහන්න පටන් ගන්නවා. මෙහිදී ක්‍රිස් සම්පූර්ණයෙන්ම මෝහනයට පත්වන බව අපිට පේනවා. ඒ වගේම ක්‍රිස්ට දැනෙනවා ඔහු අඳුරු ප්‍රදේශයකට ඇද වැටෙන බවක්. එහෙම නැත්නම් ඔහු ක්‍රමයෙන් අඳුරු ප්‍රදේශයක ගිලෙන බවක්. මෙහිදී ඔහුට ශරීරය හොලවන්නවත් බැරි වෙනවා. හරියට අංශභාග රෝගියෙක් වගේ. වටපිටාවේ කියන කරන දේවල් ඇහුණත් ඔහුට ඒවට පිළිතුරු දෙන්නවත් ප්‍රතිචාර දක්වන්නවත් බැරුව අංශභාග රෝගියෙකු වගේ ඔහු ගල් ගැසී සිටිනවා. Now you're in the sunken place. ඒ එක්කම ඔහු කාමරයේදී හදිසියෙම නිින්දෙන් ඇහැරෙනවා. ඔහු සිතන්නේ ඔහු නරක හීනයක් දැක්කා කියලයි. නමුත් පහුවදා වෝල්ටර් සමග කතා කරන විට ඔහු කලින්දා රාත්‍රියේ දැක්කේ හීනයක් නොවන බවත් එවෙලේ තමන් දුටු දේවල් ඇත්තටම සිදුවුණු බවත් ඔහුට දැන් ඇත්තටම ධූමපානය කරන්න හිතෙන්නේ නැති නිසාත් රෝස්ගේ අම්මා ඇත්තටම ඔහුව මෝහනය කර ඇති බව ඔහුට වැටහෙනවා. ඔහු මේ බව රෝස්ටත් කියනවා. ක්‍රිස් ආම්ටේජ් නිවසේදී සිදුවුණු අමුතු සිද්ධි මෙන්ම ඔහුව මෝහනයට පත් කරපු ආකාරය ගැනද තමන්ගේ මිතුරා වන රෝඩ්ට කියනවා. රෝඩ් ක්‍රිස්ට කියන්නේ ඔවුන් කළු ජාතිකයන්ව මෝහනය කර ඔවුන්ගේ වැඩ කර ගැනීමට පාවිච්චි කරනවා විය හැකි බැවින් ක්‍රිස්ට කරදරයක් වෙන්න කලින් පුළුවන් තරම් ඉක්මනින් එහෙම පැනගන්න කියලායි.
ක්‍රිස් ඔහුගේ කතාව එතරම් බැරෑරුම් විදියට හිතන්නේ නැහැ. පසුදින ආමිටේජ් පවුලේ නෑදෑයන් හා මිතුරන් වන ධනවත් සුදු ජාතිකයන් විශාල ප්‍රමාණයක් ආමිටේජ් නිවසේ වාර්ෂික රැස්වීමකට එහෙම නැත්නම් සතුටු සාදයකට පැමිණෙනවා. මේ සුදු ජාතිකයන් ක්‍රිස් දිහා අමුතු විදිහට ඉතා ඕනෑකමින් බලන බව ක්‍රිස්ට තේරෙනවා. සමහරු ක්‍රිස්ගේ ඇඟපත පවා අල්ලලා ඔහු කොතරම් ශක්තිමත්ද කියලා බැලුවා. තව සමහරෙක් ඔහුට ගොල්ෆ් සෙල්ලම් කරන්න පුළුවන්ද කියලාත් අහනවා. ඒ විතරක් නෙමෙයි. ඔහු හොඳින් ලිංගිකව හැසිරෙනවද කියලාත් කාන්තාවක් රෝස්ගෙන් අහනවා. ක්‍රිස් මේ පුද්ගලයන් අතරේ ඉතාමත් අපහසුවෙන් හැසිරෙන බවක් තමයි පේන්නේ. ඉතින් මෙතනදී ක්‍රිස්ට තව පුද්ගලෙක් හම්බ වෙනවා. ඔහුගේ නම ජිම් හඩ්සන්. ඔහුත් ක්‍රිස් වගේම ඡායාරූප ශිල්පියෙක්. හැබැයි දැන් ඔහු අන්ධයෙක් නිසා තවදුරටත් ඡායාරූපකරණය නියැලෙන්නේ නැහැ. ඔහු ක්‍රිස් ගැන වඩා උනන්දුවකින් කතා කරන බව ක්‍රිස්ට තේරෙනවා. ඉතින් කොහොම හරි මේ සුදු ජාතිකයන්ගේ අමුතු ප්‍රශ්න හා ඔවුන්ගේ අමුතුම හැසිරීම නිසා ක්‍රිස් පොඩ්ඩක් අවුල් වෙලා ඉන්නේ. මේ අතර ඔහු වගේම තව කළු ජාතිකයෙකු මේ පාටියට පැමිණ සිටිනවා ක්‍රිස් දකිනවා. ඔහුගේ නම ලෝගන් කිං. මෙතනදී මම ඔයාලට දෙයක් කියන්න ඕන. චිත්‍රපටයේ ආරම්භයේදීම සීතලට අඳින ජැකට් එකක් හා ඩෙනිම් කලිසමක් ඇඳගෙන සිටින කළු ජාතිකයෙක්ව පැහැර ගන්න දර්ශනයක් තියෙනවා. ඒ වෙන කවුරුත් නෙමෙයි. මේ ලෝගන් කින් කියන තරුණයයි. ඉතින් ඔහු මේ පාටියේදී නම් වයසක පුද්ගලෙක් අඳින පළදින විදියට කලිසමක් කෝට් එකක් හා පන් තොප්පියක් දාගෙන තමයි හිටියේ. ඔහු කතා බහ කරේද හැසිරුණේද වයසක පුද්ගලෙක් වගේම තමයි. ඒ වගේම ඔහු පැමිණ සිටියේ ඔහුගේ බිරිඳ සමගයි. ඇයත් ඔහුට වඩා වයසින් ගොඩාක් වැඩිමල් සුදු ජාතික කාන්තාවක්. කොහොම හරි ක්‍රිස්ට ලෝගන්ව මීට පෙර කොයිද හරි දැකලා පුරුදු ගතියක් දැනෙනවා. ඔහු ලෝගන් සමග කතා බහ කරන නමුත් ලෝගන් නම් සාමාන්‍ය කළු ජාතික තරුණයෙක් වගේ හැසිරෙන පාටක් පේනෙන්නට නැති බව ක්‍රිස්ට තේරෙනවා. ඔහුගේ මේ හැසිරීම ගැන සැක හිතන ක්‍රිස් ඔහු ගැන වැඩිදුර විස්තර හොයන්න උවමනා නිසා ඔහුට හොරෙන් ඔහුගේ ඡායාරූපයක් රැගෙන ඔහුගේ යාළුවා වන රොඩ්ට යවන්න උත්සාහ කරනවා. ෆොටෝ එක ගන්නකොට ෆ්ලෑෂ් ලයිට් එක වදිනවත් එක්කම ලෝගන්ගේ මුහුණේ ඉරියව් වෙනස් වෙනවා. ඔහුගේ නහල්ලේ එනවා. ඒ සමගම ඔහු මෙතනින් එළියට ඵලයන් කියලා සැරෙන් සැරේ කෑ ගහගෙන ක්‍රිස් ළඟට දුවගෙන එනවා. මේ දර්ශනය බලනකොට ප්‍රේක්ෂකයන්ට 100%ක්ම පැහැදිලි වෙනවා මෙතන මොකක් හරි ලොකු අවුලක් තියෙනවා කියන එක. හැමෝම එකතු වෙලා ලෝගන්ව කාමරයකට එක්කගෙන යන අතර ටික වෙලාවකට පස්සේ එළියට එනකොට ඔහු නැවතත් හිටපු තත්වයටම පත් වෙලා සිටින බව පේනවා. මේ සිද්ධියෙන් පස්සේ රෝස් අපහසුතාවයට පත් වෙලා ඉන්න ක්‍රිස්ව ඇවිදින්න එළියට එක්කගෙන යනවා. මෙතනදී ක්‍රිස් ඔහුගේ පුංචි කාලය ගැන රෝස් සමග කියනවා. ඔහු පුංචි කාලයේදී ඔහුගේ අම්මට රියානුතුරස් සිදු වුණු බවත්, ඇය පැය ගණනක් පාරේ අයිනේ සීතලේ දුක් විඳින්න මිය ගිය බවත් ඔහු රෝස්ට කියනවා. ඇය මිය ගිය දින රාත්‍රියේදී ක්‍රිස් ඔහුගේ අම්මා නිවසට ආපු නැති එක ගැන 911 කතා කරලා පොලිසියට දැනුම් දෙන්නේ නැතුව ටීවී බල බල හිටපු නිසා ඔහුට ඇයව බේරගන්න බැරි වුණ එක ගැන ඔහු කරපු වරදක් බවත්, මේ සිදුවීම නිසා ඔහුට ඔහු ගැන තරහක් ඇති බවත් ඔහු පවසනවා. රෝස්ගේ ක්‍රිස්ගේ කතාබහ අතරතුර ඩීන් පැමිණ හිටපු අමුත්තන් සමග බින්ගෝ ක්‍රීඩා කරමින් සිටියා. මේක ඇත්තටම වෙන්දේසියක් වගේ එකක්. මෙතනදී ක්‍රිස්ගේ ෆොටෝ එකක් තියලා ඔහුට ලාංසු තබමින් වැඩිම ලාංසු තියෙන කෙනාට ක්‍රිස්ව වෙන්දේසි කරන බවක් තමයි පෙනෙන්නට තිබුණේ. කොහොම හරි මේ වෙන්දේසි ක්‍රීඩාවෙන් ජයග්‍රහණය කරේ ජිම් හඩ්සන් කියන අන්ධ ව්‍යාපාරිකයයි. එදින රාත්‍රියේදී ක්‍රිස් ලෝගන්ගේ ෆොටෝ එක රෝඩ්ට යවනවා. රෝඩ් ලෝගන්ව අඳුනා ගන්නවා. ලෝගන්ගේ ඇත්ත නම ඇන්ඩ්‍රේ හේවර්ඩ් බවත්, දින ගණනකට පෙර ඔහු අතුරුදහන්ව ඇති බවත් රෝඩ් ක්‍රිස්ට දැනුම් දෙනවා. මේ කාරණය දැනගත් වහාම ක්‍රිස් මේ නිවසින් පැන යන්න තීරණය කරනවා. ඒ වගේම ඔහු රෝස්ටත් ඇයගේ ඇඳුම් ලෑස්ති කරගන්න කියලා කියනවා. රෝස් ලෑස්ති වන අතරතුර රෝස්ගේ කාමරයේ තිබී ෆොටෝ වගේක් ක්‍රිස්ට හම්බ වෙනවා. මේ ෆොටෝ වල රෝස් එක එක කළු ජාතික තරුණයන් එක්ක ගත්ත ෆොටෝස් කිහිපයකුත් තිබෙනවා. ඒ වගේම මේ ෆොටෝස් වල රෝස්ගේ නිවසේ වැඩට ඉන්න වෝල්ටර් හා ජෝර්ජිනත් ඉන්න බව ක්‍රිස් දකිනවා. ක්‍රිස්ට තේරෙනවා ඔහු ලොකු අමාරුවක වැටලා ඉන්න බව. ක්‍රිස් වහාම නිවසෙන් එළියට පැන යන්න හැදුවත් දොරවල් යතුරු දමා වසා ඇති බව දකිනවා. ඒ වගේම ආමිටේජ් පවුලේ සියලු දෙනාම ඔහුට එළියට පැන ගන්න බැරි වෙන පරිදි ඔහුව වට කරගෙන සිටින බවකුත් ඔහුට පෙනෙනවා. රෝස් ගැන තවදුරටත් විශ්වාස කරන ක්‍රිස් කෑගසමින් ඇයගෙන් යතුරු ඉල්ලා සිටිනවා. බියට පත්වී සිටින රෝස් තමන්ගේ පර්ස් එකේ යතුරු හොයන අතරතුර එකවරම ඔහුට යතුරු පෙන්වා ඔයා දන්නවනේ ක්‍රිස් මට ඔයාට යතුරු දෙන්න බැරි බව කියමින් ඇයත් මේ කුමන්ත්‍රණයට සම්බන්ධ බව ඔහුට හඟවනවා. ක්‍රිස් ජෙරමි සමග පොරබදමින් එළියට යන්න උත්සාහ කරන විට රෝස්ගේ අම්මා පැමිණ තේ කෝප්පයකට තට්ටු කරමින් ක්‍රිස්ව මෝහනයට පත් කරනවා. ඒ සමගම ඔහුට සිහිය නැති වෙනවා. මෝහනයට පත්වෙන ක්‍රිස් ගල් ගැසුණාක් මෙන් ඇද වැටෙන අතර ඔහු නැවතත් අඳුරු ප්‍රදේශයක ගිලෙනවාක් මෙන් ඔහුට දැනෙනවා.
මේ අතර රෝඩ් ක්‍රිස්ට කීපවතාවම කෝල් කරන්න උත්සාහ කරත් ඔහුගේ දුරකථනය වැඩ කරන්නේ නැති නිසා ඔහු පොලිසියට යන්න තීරණය කරනවා. කළු ජාතිකයන්ව මෝහනය කරමින් කරන මේ කුමන්ත්‍රණය ගැන ඔහු පොලිසියට කිව්වත් ඔවුන් ඔහු ගැන තැකීමක් කරන්නේ නැහැ. මොකද ඔහුගේ කතා විශ්වාස කරන්න බැරි නිසායි. මේ අතරතුර ක්‍රිස්ට සිහිය එන විට ඔහුව කාමරයක තුල පුටුවකට තියලා බැඳ තබා තිබෙන බව ඔහු දකිනවා. ඔහු ඉදිරියේ තිබෙන ටීවී එක ක්‍රියාත්මක වන අතර රූපවාහිනී තිරයේ රෝස්ගේ මිය ගියපු සීයා වන රෝමන් ආමිටෙක් පවුල ගැන විස්තරයක් කරනවා. ඔවුන් ඕඩර් ඔෆ් ද කෝගුලා නම් නිකායේ සමාජිකයන් බව පවසන ඔහු ඔවුන් විසින් මිනිසාගේ මොළය වෙනස් ශරීරයකට සම්බන්ධ කර ආයු කාලය දීර්ඝ කරගැනීමේ ක්‍රමවේදයක් සොයාගත් බවත් වැඩිදුරටත් ඔහු පවසා සිටිනවා. මේ සඳහා ඔවුන් කළු ජාතිකයන් තෝරාගනු ලැබුවේ අන් අයට වඩා ඔවුන්ගේ ශරීර වඩා ශක්තිමත් වීම නිසායි. කොහොම හරි මෙතනදී වෙන්නේ වෙන්දේසි කර ලබා ගන්නා කළු ජාතිකයාගේ ශරීරය ඔහුව මිලදීගත් සුදු ජාතිකයාගේ මොළය සැත්කමක් මගින් තැන්පත් කිරීමයි. ඊට පසු ඒ ශරීරය සම්පූර්ණයෙන් වගේ පාලනය කරන්නේ තැන්පත් කරපු මොළයේ අයිතිකරුට ඕනා විදිහට. ශරීරයේ නියම හිමිකරුට වටපිටාවේ වෙන දේවල් පේනවා, ඇහෙනවා. නමුත් ඔවුන්ට ඒවාට ප්‍රතිචාර දක්වන්න බෑ. ඔවුන් අංශභාග රෝගියෙක් වගේ අඳුරු ගිලුණු ප්‍රදේශයක සිටමින් බලා සිටිනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑ. මෙතනදී අපිට පැහැදිලි වෙනවා වෝල්ට් කියන්නේ රෝස්ගේ සීයා බවත් ජෝර්ජිනා කියන්නේ ඇගේ ආච්චි කියලත්. ඉතින් ක්‍රිස්ගේ ශරීරය මෙලදී ගත්තේ ජිම් හඩ්සන්. ඒ ක්‍රිස් ඡායාරූප ශිල්පියෙක් වුණ නිසා බව ඔහු ක්‍රිස්ට කියනවා. තමන් අන්ධයෙකු බැවින් ඔහුට වැදගත් ක්‍රිස්ගේ ශරීරය නොව ඔහුගේ ඇස් දෙක පමණක් බව ඔහු පවසා සිටිනවා. නැවතත් ටීවී එකේ හැන්දකින් තේකෝප්පයකට තට්ටු කරන ශබ්දය ඇහෙනවත් එක්කම ක්‍රිස්ට නින්ද යනවා. මේ අතර ඩීන් ඔපරේෂන් එකට සූදානම් වෙන අතර ජෙරමි ක්‍රිස්ව රැගෙන යාමට ඔහු සිටින කාමරයට පැමිණෙනවා. ජෙරමි ක්‍රිස්ගේ අතපය ලිහා දමනවත් එක්කම ක්‍රිස් ඔහුට පහර දෙනවා. ඔයාලා බලනවා ඇති මෝහනය වෙලා සිහි නැතිව හිටපු ක්‍රිස් කොහොමද එකපාර සිහිය ආවේ කියලා. ඇත්තට මේකුනේ මෙහෙමයි. අතපය බැද කාමරයේ සිටින විටදී තමන්ව මෝහනයට පත්වන්නේ තේකෝප්පයකට හැන්දෙන් තට්ටු කරන ශබ්දයට බව වටහා ගන්නා ක්‍රිස් නැවත තේකෝප්පයට හැන්දෙන් ගහන හඬ ඇහෙන්න කලින් ඔහුව බැඳ තබා තිබෙන පුටුවේ ඇති පුළුන් කැබලි කීපයක් ගෙන ඔහුගේ කනේ රඳවා තබා ගන්නවා. එතකොට හැන්දෙන් තට්ටු කරන ශබ්දය ඇහෙන්නේ නැති නිසා ක්‍රිස් මෝහනය වෙන්නේ නැහැ. ඔහුට සිහි නැති වෙන්නෙත් නැහැ. ජෙරමි එනකොට ඔහු සිහි නැතිව හිටියා වගේ බොරුවට රඟපෑමක් කරන්නේ. ඉතින් ජෙරමිට පහර දීලා කාමරෙන් එළියට පනින ක්‍රිස් ඩීන්ව උලකින් ඇනලා මරා දමනවා. ඊට පස්සේ ක්‍රිස්ට රෝස්ගේ අම්මාව මුණ ගැහෙනවා. ඇය ක්‍රිස්ට පිහියකින් අනින්න උත්සාහ කරනවා. ක්‍රිස්ගේ අත තුවාල වුණත් ඒ පිහියෙන්ම ඔහු ඇයටත් අනිනවා. මේ සිදුවීම් ගැන කිසි දෙයක් නොදන්නා රෝස් කාමරයේ හිඳමින් තමන්ගේ ඊළඟ ගොදුර බවට පත් කර ගැනීමට තව කළු ජාතික තරුණයෙකු තෝරමින් සිටිනවා. කොහොම හරි ක්‍රිස් මෝටර රථයේ නැගී එතනින් පැන යාමට උත්සාහ කරන විට ජෝර්ජිනා ඔහුගේ රථයට හැප්පෙනවා. මේ ශබ්දය රෝස්ට ඇහෙනවා. ඇය වහාම තුවක්කුව රැගෙන පහළට දුවගෙන එනවා. මෝටර රථයට හැප්පුණු ජෝර්ජිනාව අතහැර යන්න ක්‍රිස්ට හිත දෙන්නේ නැහැ. තුවාල වෙලා හිටපු ජෝර්ජිනාවත් වාහනයට දාගෙන පැන යන විට රෝස් තුවක්කුවක් රැගෙන ක්‍රිස්ට වෙඩි තියන්න උත්සාහ කරනවා. තුවාල වෙලා මෝටර රථයේ හිටපු ජෝර්ජිනා එහෙම නැත්නම් රෝස්ගේ ආච්චි ක්‍රිස් ඔවුන්ගේ පවුලම විනාශ කරා කියලා කියමින් ක්‍රිස්ට පහර දෙනවා. ඒ එක්කම වාහනේ පාලනය කරගත නොහැකිව ගසක හැප්පිලා නතර වෙනවා. මෙතනට වෝල්ට් හා රෝස් පැමිණෙනවා. මතකනේ වෝල්ට් කියන්නේ රෝස්ගේ සීයට. වෝල්ට් ක්‍රිස්ට පහර දෙනවා. ක්‍රිස්ට එවිට ඇන්ඩ්‍රේගේ සිද්ධිය මතක් වෙනවා. ඔහු ඔහුගේ ෆෝන් එක අරගෙන ෆ්ලෑෂ් ලයිට් එක ඔන් කරනවා. එවිට පරණ වෝල්ට් PV100ට පැමිණෙනවා. ඒ සමගම වෝල්ට් රෝස්ගේ අතේ තිබුණු තුවක්කුව රැගෙන රෝස්ට වෙඩි තබා ඒ රයිෆල් එකෙන්ම ඔහුගේ හිසටද වෙඩි තබා ගනිමින් සියදිවි හානි කර ගන්නවා. වෙඩි වැදී බිම වැටී සිටින රෝස්ගේ ගෙල සිරකර මරා දමන්න ක්‍රිස් උත්සාහ කරත් ඔහුට ඒක කිරීමට නොහැකි වෙනවා. ඒ සමගම පොලිස් වාහනයක ලයිට් එකක් දැල්වමින් කාර් එකක් පැමිණෙනවා. රෝස් හා ක්‍රිස් හිතන්නේ පොලිසියෙන් කියලයි. රෝස් උදව් ඉල්ලමින් කෑ ගසනවා. වාසනාවකට මෙන් පැමිණ තිබුණේ පොලිස් රථයක් නෙමෙයි. ක්‍රිස්ගේ යාළුවා වන රෝඩ් තමා ඇවිත් තිබුණේ. රෝඩ් ඔහුගේ ආරක්ෂක නිල රථයෙන් පැමිණ ක්‍රිස්ව බේරාගෙන රෝස්ව මහමග දමා ඔවුන් දෙදෙනා පලා යනවා. ඉතින් චිත්‍රපටය මෙතනින් අවසන් වෙනවා. ඉතින් මේ චිත්‍රපටය වර්ගවාදයේ ජාතිවාදය ගැන ලොකු පණිවිඩයක් සමාජයට දෙන්න උත්සාහ කරන චිත්‍රපටයක් කියලා මට හිතෙනවා. ඒත් මෙහි ඊට වඩා එහා ගිය ත්‍රාසයේ කුතුහලයෙන් පිරුණු අමතම සංකල්පයකට අනුව රිලීස් කරපු හොරර් මූවී එකක් කියලා කියන්නත් පුළුවන්.
නිකමට හිතලා බලන්න විවිධ ක්‍රීඩා ඉසව් නියෝජනය කරමින් ජමයිකානු අප්‍රිකානු වගේ රටවල් වලින් කළු ජාතිකයන් කොපමණ ප්‍රමාණයක් Taman නිපදුන් රට නියෝජනය කරන්නේ නැතිව බටහිර රටවල් නියෝජනය කරනවද? බටහිර රටවල් වලින් ඔවුන්ට වැඩි ඉල්ලුමක් ඇත්තේ ඔවුන් ශක්තිමත් නිසා නේද? බටහිර රටවල් වලින් ශරීර ශක්තිය වැඩි මිනිසුන් පමණක් නෙවෙයි. මානසික ශක්තිමත් බුද්ධිමතුන් පවා සූක්ෂම විදියට ඔවුන්ගේ රටවල් වලට ගෙන්වා ගන්නවා නේද? අපේ ලංකාවේ බුද්ධිමතුන් පවා PR එක ලබාගෙන යන්නේ මේ ක්‍රමය නිසායි. ඉතින් මේකට අපි බුද්ධි ගලණය කියලාත් කියනවා. ඉතින් මේ චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන පේලේ මේ බටහිර රටවල් විසින් සිදු කරන මේ කූට ශ්‍රම සූරාකෑම, නූතන වහල් සේවය හා ජාතිවාදය, වර්ගවාදය ගැන යම් අදහසක් මේ චිත්‍රපටය හරහා අප තුළ ඇති කරවන්න සමත් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ මූවි රිවිව් බලන්න කැමති නම් මගේ channel එක subscribe කරලා bell icon එක on කරලා තියාගන්න. අපි අලුත් කතාවකින් ආයෙ හම්බ වෙමු.